අයිබෝවන් සුබ දවසක් සරසවි ඇස්ට්‍රෝලජි YouTube channel එක හා එකතු වී සිටින සියලුම දෙනාට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 අවුරුද්ද එනම් ජනවාරි මාසය මේෂ ලග්නයට ඇතිවන්නා වූ සුබ අසුබතාවයන් පිළිබඳව 2026 අලුත් අවුරුද්දක් ආරම්භ වන්නේ ඒ නිසා අපි මාසික පලාපල ඉදිරියට ගෙන බලාපොරොත්තු වෙනවා. මේ 2026 ජනවාරි මාසයේ සිට අපි ආරම්භ කරනවා මේ මාසික පලාපල ඔබට ජ්‍යොතිෂයෙන් යම් සේවාවක් ජ්‍යොතිෂයේ හා ග්‍රහයන්ගේ ග්‍රහ චලිතය අනුව ජීවිතයේ සාර්ථකත්වයේ සඳහා යන ගමනට මේ ග්‍රහයන්ගෙන් ග්‍රහ බලයෙන් නැතිවන්නා වූ සුභාසුභතාවයන් සමග ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කර දීමට අපි ජ්‍යොතිෂයෙන් යම් සේවාවක් ජ්‍යොතිෂයේ ග්‍රහයන්ගෙන් යම් ඇතිවන්නා වූ සුභාසුභතාවයන් පිළිබඳ අපි ගේන බලාපොරොත්තු වෙනවා. නිසා අපි ජනවාරි මාසය එහි ලග්න වලට ඇතිවන්නා වූ සුභාසුභතාවයන් පිළිබඳව අපි ඉදිරියට වීඩියෝ ගේන බලාපොරොත්තු වෙනවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 ජනවාරි මාසය මේෂ ලග්නයට ඇතිවන්නා වූ සුභාසුභතාවයන් පිළිබඳව. මේෂ ලග්නයේ දැනට සෙනසු 12 වෙනි ගෝචරය සිදු වෙනවා ලග්න රාශිය සමග සතු ග්‍රහය දෙවැන්නේ උච්ච බලයෙන් අවුරුදු ආරම්භ වන්නේ. ඒ වගේම ගුරු ග්‍රහය 3 වෙන්නේ, කේතු ග්‍රහය 5 වෙන්නේ, රාහු 11 වෙන්නේ, රවි බුධ ශුක්‍ර කුජ ග්‍රහයන් 9 දෙනා ලග්නාධිපති කුජ ග්‍රහය අද 9 වෙන්නේ සමග ග්‍රහයන් 4 දිනක් 9 වෙන්නේ ගෝචරයෙන් තමයි මේ මේෂ ලග්න හිමියන්ට ජනවාරි මාසයේ ආරම්භ වන්නේ. අපි බලමු මේෂ ලග්න හිමියන්ට ජනවාරි මාසයේ තිවන්නා වූ සුභ අසුභතාවයන් කොහොමද කියලා. මේෂ ලග්න හිමියන්ගේ ආර්ථිකත්වය යම් පසුබෑමක් යම් පීඩාවක් ගැටලු ප්‍රශ්න ඇති වුණා නම් ඒවා ඉවත් වෙලා තමගේ ජීවිතයේ ආර්ථිකමය ශක්තිමත් භාවයක් ඇති වෙන මාසයක් තමයි මේ ජනවාරි මාසය. අන් අයගෙන් ණයට ගැනීම වගේ ණයට දීම වගේ නිසා යම් පාඩුවක් පීඩාවක් ඒ වගේම ආර්ථිකයේම පසුබෑම පහළට වැටීමක් සිදු වුණා නම් නැවත ශක්තිමත් වෙලා ආර්ථිකය ජීවිතේ නැවත ආරම්භ කරන්න මේ ජනවාරි මාසයේ මේෂ ලග්න හිමියන්ට බොහොම යහපත් කාල සීමාවක් ඒ වගේම ස්ථීර ධනයක් තැන්පත් කිරීමට ඒවාට අවස්ථා උදා වෙන රැකියා කටයුතු වල යම් බාධාවක් මෙම කාල සීමාව පැවතියත් ආර්ථිකමය තත්ත්වයේ යහපත් කාල සීමාවක් බොහොම මේෂ ලග්න හිමියන්ට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම කේතු 5 වෙනි ගෝචරය සිදු වෙනවා. ඒ වගේම 5 වෙනිදාදී 9 වෙනි ගෝචරය සිදු වෙනවා. උසස් අධ්‍යාපන නියැලෙන දරුවන්ට බොහොම යහපත් කාල සීමාවක් අධ්‍යාපන කටයුතු වල නියැලෙන දින තරඟ විභාග වලට මුහුණ දෙන බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන්ට බොහොම යහපත් කාල සීමාවක් විභාග කටයුතු වලින් ජයග්‍රහණයක් වෙන කාල සීමාවක්. ඒ වගේම මේෂ ලග්න හිමියන්ට සමාජයේ අනිකුත් අය සමග වැඩ කටයුතු කිරීමේදී ප්‍රශ්න ගැටලු මතුවෙන්න පුළුවන් කාල සීමාවක් මේ ජනවාරි මාසය. තමගේ පවුලේ නෑදෑ හිතවතුන් නිසා ආර්ථිකමය ගැටලුවක් ප්‍රශ්නයක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය මුදල් වියදම් වීම කාලය අපතයන් වගේ දේවල් නිසා නෑදෑ හිතවතුන් සමග ආශ්‍රය කිරීමේදී බොහොම රේවසං කටයුතු කරන්න මේ ජනවාරි මාසය යම් පාඩු සිදුවීම් වගේ දේවල් අලාභවීම් සිදුවෙන්න දෙන්න පුළුවන්. ළඟම හිතවතෙක් නිසා සිත් අමනාපකම් වගේ දේවල් මේෂ ලග්න හිමියන්ට මේ ජනවාරි මාසය ආරම්භ වීම සමග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම ආර්ථිකයේ ශක්තිමත් භාවය ඇති වෙනවා වගේම ඉඩකඩම් දේපල නිවස් මිලදී ගන්න බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන්ටද යහපත් කාල සීමාවක් හදිසි ධන ලාභ ලොතරැයි වාසනාව වගේ දේවල් හිමි වෙන කාල සීමාවක්. ඒ නිසා ආර්ථික තත්ත්වයේ සුරක්ෂිත භාවය ඇති වෙන කාල සීමාවක් මම මුලින්ම සඳහන් කරා. මේෂ ලග්න හිමියන් ජනවාරි මාසය බොහොම යහපත්. ඒ වගේම යම් අසනීප තත්ත්වයන් යම් රෝග පීඩාවල් ඇති වෙලා තිබ්බනම් මේෂ ලග්න හිමියන්ට ඒවා ඉවත් වෙලා නිරෝගී භාවය වර්ධනය වෙලා සෞඛ්‍ය යහපත් තත්ත්වයක් උදා කර ගැනීමට බොහොම යහපත් කාල සීමාවක් මේෂ ලග්න හිමියන්ට ලෙඩ රෝග උතු දීමේ ශක්තිය මේ ග්‍රහ බලය සමග මේෂ ලග්න හිමියන්ට ඇති වෙනවා. ඒ නිසා මේෂ ලග්න හිමියන්ට මෙම මාසය ජනවාරි මාසය යහපත් බව අපිට ජෝතිෂයෙන් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන්ටද බොහොම යහපත් කාල සීමාවක් තමන්ට ගැළපෙන සහකාරියන් හිමි වෙන යහපත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය සහකරුවෙකු සහකාරියෙකු මුණ ගැසෙන විවාහ ජීවිතයට පත් වෙන්න විවාහ වෙන්න බොහොම යහපත් කාල සීමාවක් මේ ගුරුගේ ගෝචරයත් අනිකුත් ග්‍රහ බලපෑම් නිසා මේෂ ලග්න හිමියන්ට විවාහ ජීවිතයේ යහපත් තත්ත්වයක් උදා කර ගැනීමට අවස්ථා උදා වෙනවා. විවාහ වෙන්න බලාපොරොත්තු වෙන අයට විවාහ මංගල යෝග උදා වෙන කාල සීමාවක්. ඒ වගේම ප්‍රේම සම්බන්ධා නියැලී සිටින මේෂ ලග්න හිමියන්ට ඒවාට පැවති බාධාවන් බාහිර පාර්ශ්වයන් යම් ගැටලු ප්‍රශ්න පැවති යන ඒවා ඉවත් වෙලා විවාහ ජීවිතයට ඒටද යහපත් කාල සීමාවක්. ඒවා විවාහ ජීවිතය ඇතුළත්ව සිටින මේෂ ලග්න හිමියන්ට යම් පසුගිය කාල සීමාවේ යම් අර්බුද ප්‍රශ්න ගැටලු බාහිර පාර්ශ්වයන් වෙනව දෙදෙනා අතර යම් ගැටලු ප්‍රශ්න පැවති යන ඒවා ඉවත් වෙලා විවාහ ජීවිතයේ යහපත් තත්ත්වයක් උදා කර ගැනීමට මෙම මාසය
ජනවාරි මාසය බොහොම යහපත් බව ජෝතිෂයෙන් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම රැකියා කටයුතු තුළ යම් බාධාවක් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ආයතන ප්‍රධානීන් සමග. ඒ වගේම මෙතෙක් රැකියා කටයුතු වලට නියැලී සිටින මේෂ ලග්නිකයන්ට ඒවාට ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. යම් සිත් අපනාවකම් අනිකුත් සේවකයන් සමග ගැටලු ප්‍රශ්න වගේ දේවල් ඇති වෙලා රැකියාවේ නිවත් වෙන්නට වෙනත් රැකියාවකට මාරු වෙන වගේ සිත් දෙන කාල සීමාවක් මේ ජනවාරි මාසය. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම විදේශගත වෙන බලාපොරොත්තුවෙන් ඉන්න මේෂ ලග්න හිමියන්ට අපි මතක් කරනවා දැන්ට කරන රැකියාවේ යම් අර්බුද ප්‍රශ්න පැවතියත් තමට විදේශගත වෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේෂ ලග්න හිමියන්ට එයට බොහෝම යහපත් කාල සීමාවක්. ඒවට අවස්ථා උදා වෙන බාධාවල් ප්‍රශ්න පැවතිලා ඒවා ඉවත් වෙලා විදේශගත වෙලා විදේශ රැකියාවන් වගේ දේවල් දීර්ඝ කාලීනව කරන්න මේ මේෂ ලග්න හිමියන්ට මෙම කාලය බොහොම යහපත්. ඒ වගේම ආර්ථික තත්ත්වයේ හදිසි දල්ලාභ ලොතරැයි වාසනාව වගේ දේවල් හිමි වෙනවා. ඒ නිසා ඒවට උත්සාහ කරන්න මේෂ ලග්න හිමියන්ට මේ කාල සීමාව ආර්ථිකයේ ශක්තිමත් භාවය කලින් පැවතියට වැඩිය මේ කාල සීමාව බොහොම යහපත්. ආර්ථික සුරක්ෂිත භාවය වර්ධනය වෙලා ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙන්න මේෂ ලග්න හිමියන්ට මේ ජනවාරි මාසය බොහොම ඉවහල් වෙන බව අපිට ජෝතිෂයෙන් පෙන්වා දෙන්න පුළුවන්. අවසාන වශයෙන් මතක් කරන්න ඕන දැන්ට මේෂ ලග්න හිමියන්ට ලග්නේ රාෂ්ටකයේ ආරම්භ වෙලා තියෙනවා. සෙනසුරු 12 වෙනිදා ගෝචර වීම ලග්නේ රාෂ්ටක අපලය ගත කරන නිසා මේෂ ලග්න හිමියන්ට මම මේ විදිහට සඳහන් කර කාරණාවල් යහපත් තත්ත්වයට පත්වීමට යම් බාධාවල් ගැටලු ප්‍රශ්න අභියෝග වලට මුහුණ දෙන්න සිදුවන කාල සීමාවක් නිසා ඒ වගේම මෙම ග්‍රහ බලය මෙම කාල සීමාව මේෂ ලග්න හිමියන්ට යහපත්. නමුත් සෙනසුරු 12 වෙනිදා ඒ රාෂ්ටක තත්ත්වය උදා කිරීම නිසා දැනට ගත කරන මහදසා අතුරු දසා විදසා වගේ දේවල් මේ බලපෑම මත මේ පලාපල අඩු වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම දැනට සෙනසුරු රාෂ්ට්‍රය ගත කරන මේෂ ලග්න හිමියන් මේ අපලකාරී තත්ත්වය මගහරවා ගන්න ඊට අදාළ ශාන්ති කර්ම වගේ පුද පූජා වලට යොමු වෙන්න. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. පුතුවේ ගත් කල මේ ජනවාරි මාසය 2026 ජනවාරි මාසය මේෂ ලග්න හිමියන්ට බොහොම යහපත් කත්වයක් ආර්ථික තත්ත්වය වර්ධනය වෙලා ජීවිතයේ සාර්ථකත්වය යන ගමනට බොහොම ඉවහල් වෙන මේෂ ලග්න හිමියන්ට මේ ජනවාරි මාසය බොහොම යහපත් ගත කිරීමේ අවස්ථා උදා වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒ වගේම අපි ඉදිරියටත් අනිකුත් ලග්නවලට මේ 2026 ජනවාරි මාසයේ බලපාන සුභාසුභතාවයන් ගෙනෙන බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගැනීමට ජීවිතයේ ගැටලු බාධා ප්‍රශ්න මගහරවාගෙන තමාගේ ජීවිතයේ යහපත් තත්ත්වය උදා කර ගැනීමට ජ්‍යොතිෂයෙන් ඇති කරන්නා වූ බලපෑම අපි මුලින්ම පෙන්වා දෙන්න ඔබට සූදානම් සිටිනවා. ඒ නිසා අපගේ ජෝතිෂ channel එකේ හයිකතු වී සිටින සියලු දෙනාට බොහොම ස්තුතියි. ඉදිරියට අපගේ channel එක හරහා දිසින්න ඔබට සුබ දවසක්.